ඉතින් ඔන්න සති දෙකකට පස්සේ මම ටෙමු එකෙන් ඕඩර් කරපු ටෙක් පාසල් එක අද ආවා. අපි ඉතින් ඒකේ තියෙන්නේ මොනවද කියලා බලන්න යමු. ඉතින් සාදරයෙන් පිළිගන්නවා දහම් ටෙක්නික් YouTube channel එකට වීඩියෝ එක බලන්න රැඳී සිටින්න. ඉතින් ටෙමු එකෙන් එවපු පාසලේ මේක තමයි යාළුවනේ. මේක ඇත්තට මොනවද තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. මම ඕඩර් කරා දෙක තුනක් මට මේක විතර ඇවිල්ලා තියෙන්නේ. ඇල්මිනියම් ගෙජට් එකක් වගේ තමයි තියෙන්නේ. මම අන්බොක්ස් කරගෙන බලමු. අන්බොක්ස් කරගෙන බලමු. දැන් නම් හිතා ගන්න පුළුවන් මොකක්ද තියෙන්නේ කියලා. අපි නම් ඉතින් කියන්න තුවාලත් බලා ගන්න මේ තව එකක් අපි කයින් කරගමු. මම හිතපු දේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක මේ ෆෝන් හෝල්ඩර් කියනවා, මේක ස්ටෑන්ඩ් කියනවා, රෙකෝඩින් ස්ටෑන්ඩ් කියනවා. මේක පැත්තකින් තව මොනවද තියෙන බලන්න. ඒක මේ ෆෝන් හෝල්ඩර් එක ඇවිල්ලා තියෙනවා යාළුවනේ. මේක මේ ස්පීන් එකකින් තියෙන්නේ. තව එකක් තියෙනවා යාළුවනේ. හරි. මේකයි තමයි අරකට කනෙක්ට් කරන්න දෙන්නේ. අපි ඒකත් කනෙක්ට් කරගමු. මේ බොක්ස් එක අපි පැත්තකින් තියාගමු. බොක්ස් එකේ අපිට මෙතන යාළුවගේ ස්ටිකර් එකක් ගහලා තියෙනවා. ඔයාලට පේන ඇති මේ. අපි ඒක අයින් කරගෙන ඉමු. අපි දැන් අපේ ගමු මේ ස්ටෑන්ඩ් එක. මෙතන ස්පින් තියෙනවා. අපි මේක කනෙක්ට් කරගෙන මට කනෙක්ට් කරන එක ඔයාලට පෙන්වන්න පුළුවන්. මේ තියෙන යාළුවනේ මෙතනට තමයි අපි ෆෝන් එකේ කැමරා දාගන්න පුළුවන්. මම ඔයාලට මේක වැඩ කරන විදිහ ෆොටෝස් දාලා පෙන්නන්නම්. ඉස්සරහට වීඩියෝ එකේ ෆොටෝ දාලා දෙන්නම්. මෙන්න මේ කැලේ මෙතනට අය කරමු. එතනට මේ කැලේ කනෙක්ට් කරගෙන ඉමු. මේම කරකවලා ඒක කනෙක්ට් කරලා අපිට වීඩියෝ මේක දෙකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ දෙවිදියකට මේ විදිහට කනෙක්ට් කරලා එතනත් අපිට නට් එකක් බලා ගන්න පුළුවන්. මෙතනත් තියෙන නට් එකක්. අපි එහෙම සාමාන්‍ය විදිහට මේව කනෙක්ට් කරගමු. මේකට කැමරාවක් ගන්න පුළුවන්. මේකේ තව වර්ෂන් එකක් තියෙනවා. අලුතෙන් ආපු වර්ෂන් එක. ඇත්තටම මම ඒක දැක්කේ මේ ඕඩර් එක දැම්මට පස්සේ ටෙමු එකේ ඔයාලා ගිහින් සර්ච් කරලා බලන්න ෆෝන් හෝල්ඩර් නැත්නම් ට්‍රයිපෝඩ් කියලා. අපි සර්ච් කරලා බලුවම මේකෙදි දෙකක් එනවා. එකක් තියෙනවා ලයිට් එකක් එනවා. මම ඇත්තටම මේක ඕඩර් කරලා පොඩි ගානක් වෙනස් වෙන්නේ. මම මේක ගානේ අන්තිමේට කියන්න වීඩියෝ එකේ අවසානයේ දාන්නම්. අපි ඉතින් මේක මේ විදිහට තමයි එන්නේ. අපි මේක ෆෝන් එක ස්ටෑන්ඩ් එකට මට මේක ටේබල් එකට කනෙක්ට් කරන කැල තමයි සවි කරගන්න තියෙන්නේ දැන්. මේ කැල තමයි ස්ටෑන්ඩ් මේ ෆෝන් මේ ටේබල් එකට අපිට කනෙක්ට් කරගන්න තියෙන්නේ. මේ ඇනිස්කු මෙහෙම බුරුල් කරගෙන මෙච්චරක් වුණත් මහත ටේබල් එකට කනෙක්ට් කරගන්න පුළුවන්. මෙතන අපිට මේ පොඩි රබර් කෑල්ලක් වගේ කියන්නේ ස්පොන්ජ් එකක් වගේ බලා ගන්න පුළුවන්. මේක මම ඔයාලට අර බොක්ස් එක අපි උදාහරණයක් ගමු. ටේබල් එකක් විදිහට කනෙක්ට් කරන විදිහ පෙන්නන්න. මම බොක්ස් එක අරගෙන පෙන්නනම් ඔයාලට කනෙක්ට් කරන විදිහ. මෙන්න මේ අපි ලූස් කරගමු. මේ ඇති. දැක්කද යාළුවනේ මෙන්න මෙහෙම තමයි කනෙක්ට් කරන්නේ. මේක ඊට හොඳට හිර වෙනකන් තද කරන්න. මේ බොක්ස් එකේ හින්දා අපිට තද කරගන්න බෑ. අපි නිකන් ඊට පස්සේ යාළුවනේ වලට පේනවා ඇති මෙන්න මේ කෑල්ල. මේක අංශක 360ට වගේ උස්සන්න පුළුවන්. මේ කෑල්ල තියෙනවානේ මෙන්න මේ කෑල්ලට අපි මෙන්න මේකට දාගෙන මෙතන ස්ක්‍රූ එකක් තියෙනවා. නට් එකක්. තද කරන්න නට් එකක් තියෙනවා. අපි යාළ බොක්ස් එක පැත්තකින් දාලා මම ඔයාලට ඒක පෙන්නන්න. මම ලාවට තමයි බොක්ස් එක තද කරේ මෙන්න මේක. කොහොම දාගෙන වෙන්න අපිට ඕන පැත්තට අනුව මෙහෙම දැන් ඔහොම අරවන්න පුළුවන්. ඔහොම තියලා මෙන්න මේක මෙහෙම තද කරන්න තියෙන්නේ යාළුවනේ. මෙහෙම තද කරාම දැක්ක හැරෙන්නේ නැහැ දැක්ක. දැන් ට්‍රයි කරලා දෙනවා ඔයාලට පේනවා. අපි යාළුවනේ මේක අයින් කරගෙන මම ඔයාලට මේක දිග කොච්චරක් තියෙනවද කියලා මගේ ටේප් එකක් නෑ වෙන මනින්න. අපි මේක ෆොටෝස් වල මම එකකින් ගත්ත ෆොටෝ එකක් තියෙනවා. මේ යාළුවනේ
මේක කොච්චර අපි හැරවුවත් මේ කෑල්ල මං කියන්නේ මේ දෙකම මෙහෙම වලට පේනද මම පෙන්නන්නම් මෙහෙම නමලා දැන් එහෙම නැමුවත් මේ ෆෝන් එක ගහන කෑල්ල ඒක අපි තිබ්බ සීමාවේ තමයි දැන් අපි මෙහෙම හැරවුවත් අපි කොච්චර මේව කරත් ඒක වෙනස් වෙන්නේ නැහැ අරන බලන්න දැන් ඒක කෙලින්ම තමයි යන්නේ මේ කෑල්ල කෙලින්මයි තියෙන්නේ දැන් මේ අතර හැරවුවත් ඒක වෙනස් වෙන්නේ නැහැ ඒ විදිහටම යනවා දැන් මේකේ අපිට මේ අන්බොක්සින් වීඩියෝ ඒ වගේ අපි දිගට මම ඉස්සරහට වීඩියෝ දානවා මම මේකෙන් තමයි යූස් කරලා ෆෝන් හෝල්ඩර් අපි මේක තමයි ට්‍රයිපෝඩ් එක විදිහට පාවිච්චි කරන්නේ මේකට කැමරාව මවුන්ට් කරන්න පුළුවන් ඉතින් යාළුවනේ අදට මගේ මේ වීඩියෝ එක තමයි තියෙන්නේ මම මේ වීඩියෝ මැද හරියේ ඔයාලට මේකේ අර රිවිව් ෆොටෝස් වගේක් තියෙනවා ඒ ටික තුන් දාන්න ඉතින් යාළුවනේ අදට ගිහිල්ලා එන්න මගේ channel එකත් සුබ දවසක් කරන් යන්න